පින්නතුනි බණ අහන්න නැති ජීවිත හැම එකක්ම මේ ලෝකේ හරි අසරණ ජීවිත. ලෞකික ධනයෙන් පොහොසත් වෙන්න ඇති. දහම නැති ජීවිත මොනතරම් අහිංසකද? මෙලොව අත්හරිනවත් එක්කම නිරේට පාර කපාගත්ත ජීවිතේව. නිකන් හිතලා බලන්න දේවදත්ත හාමුදුරුවෝ පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා ඉන්නේ. නමුත් දේවදත්ත හාමුදුරුවෝ බණ ඇහුවා. දේවදත්ත හාමුදුරුවෝ බණ ඇහුවේ නෑ. බණ අහපු නැති දේවදත්ත හාමුදුරුවන්ට කොච්චර වැරදුනවද? අපි වගේද? දැන් අපි නම් කතා කරන්නේ දේවදත්තයා කියලා. දේවදත්තයා කියලා කතා කරන්න ඔබටත් මටත් සාධාරණ අයිතියක් ඕනේ. අපි වගේ කෙනෙක් නෙවෙයි. මහා කල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරලා ඉවර කරලා ඉන්න කෙනෙක්. මොකක් සඳහාද පසේ පුතු වෙන්නේ?